වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට විපක්ෂයේ සියලුම දෙනා විරුද්ධව කතා කරන බව මේ වන විට අපිට හොතටම දැකීමට තියෙනවා. ඒ කියන්නේ විරුද්ධ පක්ෂයේ සියලුම දෙනා වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිවයි දිගටම කතා කරන්නේ. මේක විපක්ෂයේ බරපතල විකෘතියක්. කලින් මම කතා කරා මත්ද්‍රව්‍ය ව්‍යාපාරම් වැඩලීමට විරුද්ධව කටයුතු කිරීමේ විපක්ෂයේ බරපතල විකෘතියක්. මේකත් විපක්ෂයේ බරපතල විකෘතියක්. මොකද කියනවා නම් ඕනෑම අවස්ථාවක විපක්ෂය තම රටේ සිටින ඕනෑම ජන කණ්ඩායමකට සහනයක් ලබා ගැනීම වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. නමුත් දැනට පවතින අප රටේ විපක්ෂය මොන ජන කණ්ඩායමටවත් සහනයක් දෙනවට විරුද්ධව තමයි කතා කරන්නේ. සමහර වෙලාවට අලලුණු ගෝවින්ට සහනයක් දෙන්න කියලා උද්ඝෝෂණ කරන්න ගියට ඒ ඇත්තට නෙවෙයි. ඒ අර උන් මේ වෙලාවේ තියෙන තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගන්න තමයි යන්නේ. නැතුව මේ අලගෝවින්ට යාලට ආදරෙට නෙවෙයි. දැන් අර කවුද මේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ජයවර්ධන ප්‍රසාද් ජයවර්ධන කියන්නේ ඒගොල්ලොන්ටත් එහෙම දෙන්න වෙයි කියලා. ඒ කටෙන් පණිනේවා. කියන්නේ ඒගොල්ලෝ ඒකට කැමතිත් නෑ. ඒ කියන්නේ ජනතාව සහන ලැබෙනවට යාලා කැමති නෑ විරුද්ධ පක්ෂයේ කවුරුවත්ම. ඒක මෙතෙක් කලක් දුන්නෙත් නෑ දෙන්න කැමතිත් නෑ. ඒක දිගටම මිනිස්සු දුප්පත්ව පවත්වා ගන්නනේ ඔවුන් කැමති. මේක තමයි නමුත් බොරුවට හෝ ඒක පවත්වාගෙන සහනයක් දෙන්න කැමැත්තෙන් ඉන්න ඕනනේ බොරුවට හරි. නමුත් දැන් මෙතන හොඳටම පේනවා මේ ඕනෑම ජන කණ්ඩායමකට සහනයක් ලැබීමට විරුද්ධව තමයි විරුද්ධ පක්ෂයේ මැතිඇමතිවරුන් කටයුතු කරන්නේ. මේක බරපතල මේ විකෘතියක්. මේක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක විකෘතියක්. ඒක තමයි මම මේක විපක්ෂයේ තමත් විකෘතියක් හැටියට දකින්නේ. ඊටත් වඩා විහිළුව තමයි සජිත්ගේ අම්මා සහ නාමල්ගේ තාත්තා අවුරුදු 30-40ක්ම ජනතාවගේ බදු මුදල් වලින් තමයි ජීවත් වුනේ. ලැජ්ජාවක් තියෙනවා නම් මේව කතා කරන්නේ නෑනේ. එතකොට දැන් මේ දෙන්නගේම අම්මලා තාත්තලා ජනතාවගේ බදු මුදල් වලින් මිලියන ගණන් වියදම් කරමින් තමයි මෙතෙක් කල ජීවත් වුනේ. දැන් තමයි ගාන පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. දැන් වැටුප විතරයි. තව දීවනා සමහරට ඇති. නමුත් ඉතින් මෙතෙක් කලක් බිලියන ගණනින් ජනතාවගේ බදු මුදල් වියදම් කරමින් තමයි මේගොල්ලොන්ගේ අම්මලා තාත්තලා සහ මේගොල්ලෝ ජීවත් වුනේ. දැන් නමුත් වතුකම්කරුවන්ට රුපියල් 200ක් වැඩි කරාම උඩපැනිල්ල මේගුන්ට ලැජ්ජාවක් නම් ගෑවිලාවත් නැහැ. අනිත් එක තමයි දැන් අපිට දකින්න තියෙන තවත් එකක් තමයි මේ මාධ්‍යකාරයන්ටත් එන්න අමාරුවක් ඇවිල්ලා සමහරුන්ට මේ වතුකම්කරුවන්ට මේ වැටුප් වැඩි කිරීමට. ඒකම ඒ අරගොල්ලොන්ට කඩේ යාම හෝ නැත්නම් මෙයාලත් කැමති නැතුව ඇති. දැන් මොකද ඊළඟට ඒ කණ්ඩායමට බලයට එන්න බැරි වෙයියෝ මොකක් හරි කියලානේ. මොකද මෙහෙම ජනතාවට සහන සලසනකොට මේ විපක්ෂයට තවදාවත් බලයට එන්න හම්බ වෙන්නේ නැහනේ. ඒක නිසා ඒකට පක්ෂ මාධ්‍යකාරයන්ටත් සෑහෙන්න අමාරුයි මේ වතුකම්කරුවන්ගේ මේ වැටුප් වැඩි කිරීමට. ඒක තමයි. ඒකත් බරපතල විකෘතියක්. මාධ්‍යත් සෑම විටම අපි දකින්නේ ජන කණ්ඩායම් වලට සහන ලබා ගැනීම වෙනුවෙන් තමයි බොහෝ විට කතා කරන්නේ. නමුත් දැන් යන මාධ්‍ය ඒකටත් විරුද්ධව තමයි කතා කරන්නේ. ඒක පුදුම විකෘතියක්. ඊළඟට අපි ගත්තොත් මේක ඇත්තටම කළ යුතු දෙයක් වන්නේ ඇයිද කියලා. ඒකට හේතුව තමයි අපිට ස්වෛරී රටක් ඇති කිරීමට නම් මේ IMF එකෙන් හැකිතරම් ඉක්මනින් නිදහස් වෙන්න ඕන. නැත්නම් එයාලා කියන විදිහට තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඒක නිසා අපිට ඒගොල්ලොන්ගේ නිදහස් වෙන්න නම් අත්‍යවශ්‍ය දෙයක් තමයි ඩොලර් ක්ෂණිකව උපයා ගැනීම. ඩොලර් ක්ෂණිකව උපයාගෙන මේ IMF එකේ අදාළ ණය මුදල් ගෙවා දමා මේ ණය උගුලෙන් බේරීම තමයි රටේ ස්වෛරීත්වය ඇති කර ගැනීමට අත්‍යවශ්‍යම කාරණාව. ඒක නිසා ඒක වෙනුවෙන් විශේෂයෙන් මහන්සි වෙන කණ්ඩායමක් තමයි වතුකම්කරුවන්. ඔවුන්ට සහන සැලසීම අත්‍යවශ්‍ය දෙයක්. ඒක හොඳ දෙයක් හැටියට තමයි මම දකින්නේ.